මයික්‍රොෆෝන් එක අනිත් තියෙනවා. ඒක නම් ගොඩම තියෙනවා. කියලා මේක යට කරලා දාලා දැන් දකුණු අත දාලා මේ පැත්තෙන් කියන්නේ මේ පැත්තට තියන්නේ. මෙහෙම කියන්නේ නැහැ නේ අපිට අපිට කියන්නේ නැහැ. එතන තිබ්බම අරම හැලෙන්නේ නැහැ මේක. ගානට දෙන්න විදියට. දැන් ඒක පැත්තට යන්න. දැන් ටක්. ඊට පස්සේ පහලට එනවා මැදට. දැන් එක කරා. ටක් කරා. ඊට පස්සේ පහලින් තුන් පාරයි. තුන් පාරෙන් අර යටින් ඔබාන ඉන්නේ. මම ආපුවා ඒක වැරදි. ප්‍රොසීඩියර් හරි. තුන් පාරෙන් වැඩේ කරා. ඊට පස්සේ මේක දිග අරලා ගත්තා. මේක නැගිටෝස් එක කරා. ඊට පස්සේ ගෝසීට් එක අරගෙන ඒක මෙහෙම ඊළඟට අපි දකුණේ පටන් ගන්න යන්නේ. දැන් ඊළඟට මට පෙරවල රෙද්ද දාන්න ඕනේ টොප් ෂීට් එක. টොප් ෂීට් එක දාගෙන යන්නේ මේ පැත්තේ. ඒක මත කියන්නේ. එහා පැත්තට ගිහින් නෙමෙයි දාන්නේ. ආය අහන්න එපා. දැන් සමහර කොච්චර කිව්වත් අර මේ පැත්තට දුවනවා ඒක දාන්නේ. එතනින් නම් තමයි දාන්නේ. ඒ කියන්නේ වමෙන් දාගෙන යන්නේ ඒක. දැන් මෙතන මේ අපේ අත ළඟින්ම තියෙනවනේ මේක. ඒක මැදින් තියාගන්න එකයි දැන්. එහෙන් ගියත් මෙහෙන් ගියත් ඒක ගන්න පුළුවන්. දැන් මේ පැත්තෙන් ගත්තා. මේ টොප් ෂීට් එක අරගෙන මේක දිගාර ගන්න පුළුවන් වගේ දිග මේ විදිහට දිගාර ගත්තා. දැන් මේකේ දැන් හැම ෂීට් එකක්ම මෙට්ටේ යටට අඟල් 9ක් යන්න ඕනේ. මේ වගේ අඟල් 9ක් යනවනේ මෙට්ටේ යට. දැන් මේ දෙපැත්තක් තියෙනවා අකරක් තියෙනවා. ඒ දුර බලලා තමයි අපි මේ ෂීට් එක දිග හදාගන්නේ. ළමයි මේ මැනලා තමයි මේක ගත්ත එක. මේක 9යි මෙට්ටේ ගණක මඟල් කිය 3ක් විතර තියෙනවනේ. මේ මෙට්ටේ යන වෙනස් වෙනවා. 4 ඒවත් තියෙනවා මේක 3ක් විතරනේ. ඒක අඟල් 12ක් විතරම තියාගන්න. තියාගෙන එතනින් අල්ලගෙන අර මැද්දට වෙන්න මෙන්න මෙහෙම තියෙනවා. කියලා මේක එහා පැත්තට ගිහින් දාලා ඊට පස්සේ මේ උඩ කොට අපි දැන් කන පිට උඩට ඇවිත් තියෙනවා. මොත පැත්තේ අඩේඩාගේ ඇඟේ වදින්න. ඒ විදිහට නමා ගන්න ඕනේ. මේක අපි උඩට එක ආනට තියන්න. එකක් වැඩි වගේ මේක අපි අරගෙන ඇදලා ගාට තිබ්බම ගාට එනවා. දැන් සූට්ටක් පිටික මෙහෙන් ඇදලා ඉඳලා ගන්න පුළුවන්. මේක මෙතනින් අත දාලා අර යට පොටවන් ටික අල්ලන් ගන්න දෙන්න ගැලවෙනවනේ. ඒක දාලා අල්ලගෙන අඟල් 9 දුරට ගන්න තියෙනවා බලන්න. අඟල් 9 යන්දුව අල්ලලා මේ මට අරලා මේක දෙකේ තියෙනවා. ඊපස්සේ දාලා මේක යට කරන්නේ නැහැ. ඇයි? ඒක යට කරොත් කොහොමද එඩා පෙරවගන්නේ? ඊළඟ පෙරවගන්නේ මේක දාන්න. මේ දෙයිට යට කරන්නේ ඒක මුල්ල නමලා අර මේ එල්ලෙන් දානවා විතරයි. දාලා ඉවරලා මේ පැත්ත අපි කොහොම නමනවා? තාපව. නමලා මෙන්න මේ අර ග්‍රෝසික් එක තියෙනවනේ. ඒකේ අඟලක් තියෙනවා. අඟලක් මේ නමලගෙන යන්න පුළුවන් නෑ නමන්න මෙතන එන්නත් පුළුවන් නේද ඉස්සරහට මෙහෙට ආවා එදී මේ පැත්තේ අර මයිට කෝඩ් එක හදන්නේ නෑ මුල්ල හදන්නේ නෑ වලලා බස් කියලා මේක යට කොහොමද දාන්න මෙතෙන්ට අත තියලා මේක
ඒක යට කරන්නේ නෑ අපේ පෙරවන්න බෑනේ. ඊපස්සේ මෙතනින් අපි මෙතනින් මේක මෙන්න මේක තමයි බලාගන්න. ඊට පස්සේ ලීඩාට පොරව ගන්න විදිහට පුරවම විදිහට මේක අපි පහලට දාන්න ඕනේ. මේ මේක දාන්නේ නමන්නේ බලන්න එහෙම. ඉතින් උස්සන්න එපා වැඩි. එන්නේ දිගේ මොනම දෙන්නේ. මේක දාලා මේ හරියටම ගෙනාවා. ඊට පස්සේ ඉතින් මහපව් මේ උත්තර අපේ මෙතන ගාන බැලන්ස් කරලා හදන්න. මේක ගාන කරන්නේ ඊට පස්සේ අපි දෙහා පැත්තට ගිහින් ඒක හදනවා. හදන්න තමයි පොට්ටෙන් දාලා යන්නත් පුළුවන් අපිට පොට්ටේ. ඉතින් එහෙනම් පොට්ටක් ගන්නවා නිදානේද? එහෙම අත්තට අත් දෙක දාලා මෙන්න මෙහෙම එළියට දෙකට නමා ගන්න. ටික තරක් එන්න දාන්න. ඊට පස්සේ මේ කොටස දෙකට නවලා මේක අතටම දාන්න. ඊට පස්සේ අනිත් කොටේටත් දෙන්න එකපාරම දාගෙන යන්න. මේ මෙහෙමත් වන්න කොට වලින් පුළුවන් අපිට දාන්න. ඒ මම ඉස්සලා දාපු විදිහට හරි නැත්නම් මෙහෙම කන පිටම හරවලා අරගෙන මෙහෙම අත් දෙක ඇතුළට දාලා එහෙම ගන්න පුළුවන්. එහෙම දාලා ඒ දෙක එක ක්‍රම දෙකට කොහොමවත් කමන්නේ. දාලා ඊට පස්සේ අපි කොට්ට දෙක මෙතන ගිහලා මෙතනින් අපි මේ කොට්ටේ මේ ඕපන් එක අට තියෙනවනේ අට නිතරම තියන්න ඕනේ අර ප්‍රධාන දොරට විරුද්ධ පැත්තට. ඒ නීති මතක තියාගන්න. ඔපොසිට් ද මේන් ඩෝර් කියලා කියන්නේ. ප්‍රධාන දොර අරකට නම් ඒකට විරුද්ධ මේ තමයි කට හරවන්නේ. ඒකට පුළුවන් තරම් මේක රැලි මේ රැලි මේ එන රූප බලලා ඒ වගේ එහෙම තියන්න පුළුවන්. ඒක අපිට දෙන්නත් ඒක උඩින්පත් කරන්නේ. උඩට රැලි කියනවා. යාර අඟල් 14ක් ගන්න නීතිය තමයි ආවිත මේ ෆයිල් ඉතින් අඟල් දෙකවත් තුර තියෙන. මේක තමයි අඟල් 14 තුර තියාගන්න. නැත්නම් බැරි වෙලාවක් කොට්ට දෙක ලොකු වුණොත් එහෙම ඊට වැඩිය බලන්න ස්ටෑන්ඩඩ් ඉතින් අපේ තියෙනම ප්‍රශ්නයක් නෑ මේ ගානට ඉතින් ඒ වුණොත් තුන පස්සට ගන්න වෙයි. ස්ටෑන්ඩඩ් කොට් එක ගත්තම ගානට එනවා. ඊට පස්සේ මේ පැත්ත ගත්තද එහා පැත්තට යනවා. මේ පැත්තට ඇවිල්ලා මෙතන ෆිනිෂ් කරනවා. හරිලා? අනේ වැර මොරුවේම ආවෙත් අර ළමයි උඩ කියන්නේ එනිලොක් නැම්ම කියලා. එනිලොක් එකේ දැන් වගේ මයික්‍රොෆෝන් එක දීලා අපි අන්තිමට පාට තුනක් ගෙන්නුවා. ඒක හදාගෙන අඩුපාඩු තුනක් හදාගෙන යනවා මේක. මම ඊට පස්සේ අද හරි එහාට යන්නේ වෙනද දෙන්න කියන්නේ. ඒක හරිද ඊට පස්සේ දැන් යුනිට් එක කියන්නේ තමයි අද හරි ඊළඟට ලොකර් එකක් අපි ක්ලික් කරන්නේ. හරි. විභාගයක සමහර දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්. කොහොමද කියන්නේ? දැන් ඊට පස්සේ අපි කියන්නේ එක දේ නමුත් අපි ලොකර් එක කරන විදිහ අහන්න හරි පුළුවන්. ඊට පස්සේ මේ ලොකර් එක කියන්නේ මේ ඉස්සරලාම ලොකර් එකේ මේ ඇතුලේ තියෙන බඩු තියෙන ඒවා මෙයා මෙහෙම උඩින් තියෙනවා. ඔය දැන් තියෙන බෝතලයක් අර ලොකර් එකේ නැත්නම් කැතුලේ නැත්නම් දාන්න. ඔබ කතරේ යන්නේ පොතක් මොකක්ද? අර ශාක්‍යය තිබුණා හරි නේද? මම ඒගොල්ලන්ට දෙන්න උත්සාහ කරනවා මේක උත්සාහ කරලා ඇදේ උත්සාහ දෙපාර බලා ගන්න ඕනේ තමයි කියන්නේ මේ මෙතුව. දැන් මේක ඔය සමහර නර්සින් ස්කූල් වල මෙහෙම කියලා දෙනවා. හවුස් කීපින් වල එහෙම වෙන ක්‍රමයකට කියලා දෙනවා.
ඒ කමන්නේ එහෙම නැමුවත්. මෙන්න ඒගොල්ලෝ මෙන්න මෙහෙම. අපේ බොක්ස් ඒ මෙන්න ගාලා මේ ටික එතේ ගන්නවා බොක්ස් එක. එහෙමත් හවුස් කීපින් වල මේක එක ක්‍රම තියෙනවා. අපි නර්සින් වල කියලා දෙන්නේ මේක මෙහෙම. මේක මුල්ල නම නැතුව මෙහෙමත් පුළුවන් වුණා. ඒක මුල්ල නම ගත්තාම ලේසි. එක ක්‍රමයකට පුරුදු වෙන්න તો ලේසි මෙහෙම අතක තියනවා. අතවට ඒක හොදාගත්තම අතත් ආරක්ෂාවට නෙමෙයි. අත හොඳට වැහෙනවා. මේ අත ආරක්ෂිතයි. ඉතින් පෑට් එක වයි ගන්න ඕනේ. ඊට පස්සේ අපි අර වතුර බෝල් එක ගන්න. වතුර බෝල් එක ගේන එකට වතුර ගන්න. අරගෙන මම වතුර දාන්නේ මේක දෙමුත් කරදරේ. ඒක දාලා හොඳට මිරිකලා අරගෙන දැන් මේක ඇතුලේ මොනවද නැහැ උඩ තිබ්බනේ. ඉස්සෙල්ලාම ලාච්චු තමයි පිය දාන්නේ. පළවෙනි. හරි. ලාච්චු අපි මේ මෙන්න මේ ඩාර් ටික දාලා පිය දානවා. ඊට පස්සේ ඒකේ ලෑල්ල. ලෑල්ල වගේ එක පිය දානවා. ඊට පස්සේ මේ බස්ටික් මේක ආයෙ මිරිකලාම අරගෙන මේකේ මොනවද කියනවා මේක පිය දාලා මේක ඇතුලේ තිබ්බා. පස්සේ ගන්න. ඊට පස්සේ මේ ඉර කරන්නේ කබඩ් එකේ ඊළඟ. එවන මේ පිළිවෙල වල තියාගෙන. පස්සේ අපි මොන යටි මේ තියාගෙන. කියන්නේ ඒකේ තියෙන මට්ටම. ඊට පස්සේ මේකේ අතර ගෝතර මේ කරන්නේ මේ අර වටේ නිත්‍ය වගේ තියෙන අතර පැත්තම වටේ පිය දාලා ඊට පස්සේ අන්තිමට තට්ටු නෑ. ඒ දාලා ඒකේ තියෙන බඩු වතුරේ ගෙමිලි කරලා හොඳට පිය දාලා මේකේ මොනවද පියවල හරිලා තියෙන පුරුනේ ගෑවිලා මේවා පිය දාලා මේකේ තිබ්බා. තේර මේක උඩ ගත්තා. අරගෙන ඊට පස්සේ මේක ආයෙ වතුර ටිකක් ගන්න මෙන්න මේ ෆ්‍රේම් එක. මේ ෆ්‍රේම් එක වටේ තිය දැම්මා. ආයෙ දෙන්න අරගෙන මේක ලෙඩාගේ පැත්තට නැතුව මේ පැත්තට තියලා අද පැත්තට. ළමාගෙන් ඉස්සරහට ටික ටික අහු පිටාගෙන ගියා. ඊට පස්සේ මේක ඉරිකලා ගත්තා. අරගෙන ඔය අපි පොඩක් නැමෙන්න ඕනේ. පොඩ්ඩක් තියෙන්නේ. ආ ඉතින් පහක්. අර පොන්න පුළුවන් මේ පැත්තත් තමයි. ඒ දාලා ඊට පස්සේ මේක කරගෙන අන්තිමට පේ දාන්නේ මේක. ඉන්නත් තියන්න හරි. ඒකෙත් මෙන්න මේ අර දික්ටි වගේ ටික හතරට පේ දාලා අන්තිමට මෙන්න මේ එතන එහෙම ක්ලීන් කරනවා. මෙතන අන්තිමට පේ දාන්නේ ඇයි ඒක දුක. මෙන්න දැන් ටිකක් කියන්න බෑ. වැඩි. කියන්නේ දූවිලි ඇයි එතන ඉති වැඩි මෙතන දූවිලි තියෙන්නේ. මෙතන තමයි අපිරිසිදු මත. ඇයි අපිරිසිදු? ආර ක්ලීන් ටු අන්ක්ලීන් කියලා කිව්වේ. පිරිසිදු තැනේ සිට අපිරිසිදු තැනට යන්න ඕනේ කියලා. මේක අපිරිසිදුම තැන තමයි මෙතන මොකද කරන්නේ මෙතන තමයි ලෙඩාගේ කෙල පෝච්චි. මුත්‍රා පෝච්චි ඔක්කොම කියන්නේ මේක. අන්න ඒකයි අන්තිමට එතන පියදාන්නේ. සබම් පෙට්ටි කියනවා නේ ඔක්කොම එතන තියෙන්නේ. ඒවා එනිසා ඒක අන්තිමට. ඉස්සල්ලාම ලාච්චු කබඩ් එක ඊට පස්සේ මේ ෆ්‍රේම් එක වටේට පියදාලා මේකේ টොප් එක ඊට පස්සේ මේකේ හතර වටේ පිය දැම්ම අන්තිමට තමයි මේ මැද කෑල්ල පිය දාන්නේ. ඒකත් ඊට පස්සේ ගලවලා මේක යටින් දාන්න කොහොමද ඩොලි යටින් දාන්න. දැන් මේ ඊට පස්සේ යුනිට් එක හදාන්න ලස්සනට. මේක මල් පොත් දෙනවා තියලා සර් දැන් ඇතුලේ ලාච්චු ඇතුලේ මොනවා හරි මේ කුණු මොනවා හරි එක එක දේවල් තිබ්බොත් ඒවා අයින් කරන්නේ කොහොමද? අරකෙම්ම මේ තිබුණා අර මේක පියදාන්නේ එහෙමයි. ඔකේ දැන් වෙන මේ මහා මැටි වගේ එහෙම තියෙන්නේ නැහැ නේද? චුටි පොඩ්ඩක් හැමදාම පියදාන එකක් නේ. එතකොට එකතු වෙන්නේ නැහැ හැම. දැන් හැමෝත් මේක ගලවලා හකට ගිහිල්ලා ගසලා ගේන්න වෙනවා. ඒක ප්‍රොසීඩියර් කියන්නේ ඒවා. එහෙම තිබුණොත් ඔක්කොම කප්පල එකට කියලා හොදලා ගන්නත් වෙන්න වෙයි. එහෙමනේ ඒවා ඒ ප්‍රොසීඩියර් එකට නෑ. ප්‍රොසීඩියර් කියන්නේ අපි කරන්නේ අර ටික පියදාපුවම ඒවා එකතු වෙලා තුනක් ගසලා